හරි යාළුවනේ අද ඔයගොල්ලන්ට මම ලස්සන කතන්දරයක් කියලා දෙන්න යන්නේ. මෙන්න මේ පොතෙන් තමයි මම මේ කතන්දරය කියලා දෙන්නේ. මේ පොතේ නම හයිරංකාර ආච්චි. හරි අපි යන් කතාවට. මේකේ ඉන්නේ චරිත ටිකක් තමයි වෙන් කියලා පුතෙක් ඉන්නවා. එයාගේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ආච්චි ඉන්නවා. ඊට පස්සේ එයා ඒ ටික තමයි මේ ප්‍රධාන ටික. ඒ වුණාට මේ කතා ටික ඉස්සරහට යනකොට තවත් අපිට චරිත හම්බ වෙනවා. දැන් කතාව තමයි මෙන්න මේක. බෙන් කියලා පුතා හිටියනේ. මේ පුතා මේ ආච්චිට හරියටම කැමති නෑ. මොකද මේ ආච්චි ගෝවා වලටමයි කැමති. අනික ඒ ආච්චි ගෝවා ගඳයි. බෙන්ගේ ආච්චි ගෝවා වලට තමයි ගොඩක් කැමති. ඒ ගෝවා අනික ආච්චි ගෝවා ගඳයි. ඒක හින්දා බෙන් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ මේ ආච්චිට. පොඩ්ඩක් ඉන්නකෝ. මම ඔයගොල්ලන්ට ඒ ආච්චිගේ පින්තූරයක් පෙන්නන්න. අනික මේ ආච්චි මේ ඉන්නේ මේ ආච්චි. එතකොට මේ ඉන්නේ මේ ආච්චි. එතකොට මේ තමයි මෙයාගේ කණ්ණාඩි දෙක. එතකොට මේ තමයි එයාගේ ගෝවා ගන්න දත් ටික. එතකොට තමයි මෙයාගේ නිකට තියෙන මේ තමයි එතකොට මෙයාගේ නිකට තියෙන රැවුල් ටික. ඒ කියන්නේ ඒව රැවුල්ම නෙමෙයි. හැබැයි කෙඳි තියෙන මේ රැවුල් වගේ ඒවා. එතකොට මේ තියෙන්නේ එයාගේ ගෝවා ගඳ ඇඳුම. එතකොට මේ තියෙන්නේ එයාගේ ඇඟේ හිරුණ මේ තියෙන්නේ එයාගේ ඇඟේ හිරුණ ගෝවා කැබලි. එතකොට මේ තියෙන්නේ ඒ ගෝවා කැබලි වල තියෙන එක දඬු වල්වා මේවා කුණු ඒ වගේ ඒවා තමයි ඒ ගවුම හිට වෙලා තියෙන්නේ. ආයේ මේ තමයි එයාගේ හැම රැලි වැටිච්ච කකුල්. එතකොට මේවා ගෝවා මේ තියෙන්නේ එයාගේ සපත්තු ගෝවා ගඳ ගහපු සපත්තු. එතකොට මේ තමයි එයාගේ කොණ්ඩේ ගෝවා ගඳ කොණ්ඩේ. එතකොට මේ තමයි එයාගේ කොණ්ඩේ බ්‍රොකොලි තියෙන තැන. ක්‍රේල් එයාගේ කොණ්ඩේ ක්‍රේල්. බොකට. එතකොට ස්මෝල් කැබේජ් තියෙනවා. ඒක එයාගේ එයා කෝට් එකක් දාගෙන ඉන්නවා. ඒ කෝට් එකේ ඒ කෝට් එකේ ගෝවා කැබිලි හිර වෙලා තියෙන්නේ. ඇඳුමේ වගේම එයාගේ කෝට් එකේ ගෝවා කැබිලි තියෙනවා. ඔන්නේ ඊට පස්සේ දැන් මේ ඉන්නේ එයාගේ බෙන්ගේ ආච්චිලා. ඔන්න දවසක් බෙන් දැන් ගොඩක් දවසක් කිව්වේ දැන් සිකුරාදා දවසට තමයි මේ බෙන් යන්න ඕනේ ආච්චිගේ ගෙදරට. ඒ මොකද දන්නවද මේ අම්මයි තාත්තයි ෆ්ලැවියෝ නටුම් වලට ගොඩක් කැමති. දැන් බෙන් නම් හිතන්නේ ෆ්ලැවියෝ කියන නටුකාරයාගේ සපත්තු දෙක බෙනුයි තිබ්බහම අම්මට ගොඩක් වටින්නේ ෆ්ලැවියෝගේ සපත්තු දෙක කියලා. ඔන්න දැන් සිකුරාදා දවසක බෙන් පුංචි කාර් එකේ ඒ දුඹුරු පාට පුංචි පවුලේ තියෙන කාර් එකේ යන පිටිපස්සේ ආසනේ වාඩි වෙලා ඉන්නවා. ඔන්න මෙහෙම ඉන්නකොට බෙන්ගේ අම්මා කියනවා බෙන්ට ඔන්න බෙන් අද අපි යනවා ෆ්ලැවියෝගේ නැට්ටුම බලන්න යන්න කියලා. ඊට පස්සේ දැන් බෙන් කියනවා ඒත් ආච්චි හරිම එපා කරපු කෙනෙක් නේ. මට නම් බෑ යත් එක්ක ඉන්න කියලා කියනවා. ඊට පස්සේ මේ බෙන් කියනවා මේ ආච්චි එපා කරපු කෙනෙක් වෙන්නේ ඇයි දන්නවද අම්මා? ආච්චි මෙන්න මේ ගෝවා කැබලි වලටයි අනික මට හැම වෙලේම ගියාට පස්සේ ගෝවා කේක් එකයි අනික ඒක හදන්න ඕනේ චොක්ලට් කේක් එකේ. හැබැයි ආච්චි හැම වෙලේම ඒක හදන්නේ ගෝවා වලින්.
ඒකයි මම ආච්චිට කැමති නැත්තේ. මට හැම වෙලේම කන්න දෙන්නේ ගෝවා. මේ තියෙන්නේ ඒ ආච්චි බෙන්ට දෙන මේ ගෝවා සුප් එක. මේ තියෙන්නේ ගෝවා කේක් එක. මේ තියෙන්නේ ගෝවා කැබලි. ගෝවා. ඒකේ දැන් බෙන්ට දවල් ආහාරයට තියෙන්නේ ගෝවා. ගෝවායි බතුයි අනේ වගේ දේවල් තමයි දෙන්නේ බෙන්ට. මේ ඔන්න ඉතින් මේ ගෝවයි ඔන්න ඔහොම ඒවා කාලා මේ ඔන්න දැන් බෙන් පිටිපස්සේ ආසනේ ඉඳලා දැන් මේ ඔහොම යනවා. එතකොට බෙන්ගේ අම්මා කියනවා හරි තව ටිකකින් ඔයා ආච්චිගේ ගෙදර බහිනවා කියලා. ඉතින් ඒක කියන්නේ අම්මගේ තෝල් දෙකේ ලිප් ලයිනර් එක ගන්න ගම. ලිප් ලයිනර් කියන්නේ මේ තොල්ලාලේපන. ඉතින් මේක ගහන ගමන් යනකොට බෙන්ගේ අම්මා හරියම කැමති මේකප් කරන්න. එතකොට ගමන මේ බෙන් නම් හිතන්නේ එතකොට ගමන අවසානයේදී මේ අම්මගේ මූණ නැට්ටුකාරයෙක්ගේ මූණටත් වඩා අන්තයි කියලා. එතකොට මේ දැන් ඊට පස්සේ මෙහෙම යනකොට තාත්තා කෙන්දිරි ගහනවා ඔයා උදව් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අම්මා කියනවා මේ ඉතින් මේ තාත්තා කියනවා ඔයා ඉතින් ආච්චිට උදව් කරන්නේ නැහනේ කියලා. මං ඉතින් මොන උදව් කරන්නද? එයා ගා තියෙන්නේ හයිරංකාරයන්ගේ පොත්තුයි. මොකද මේ ආච්චිත් මේ හයිරංකාරයන්ට ගොඩක් කැමති. මේ නේ හයිරංකාරයන්ගේ එයාගේ ආච්චිගේ ගෙදර ගොඩාක් තියෙන හයිරංකාරයන්ගේ පොත්. මෙන්න මේ තියෙන පොත් වගේ. ඉතින් ඔන්න දැන් ඔහොම යනකොට මේ දැන් ආච්චිගේ ගෙදර හම්බෙනවා. ආච්චිගේ ගෙදර ගොඩාක් ලොකු බංගලාවක්. මේ ඉතින් මං කලින් ඔයගොල්ලන්ට පෙන්වන්නේ යාගේ ආච්චි. ඊට පස්සේ දැන් ඔන්න බෙන් කාර් එකෙන් බිමට බැහැලා බංගලාව ඇතුළට යනවා. එතකොට මේ බෙන්ට කතා කරන්නේ ආච්චි හරියට පොඩි ළමෙක් වගේ. කතා කියනවා අම්මී තාත්ති එන්නේ නැද්ද කියලා බෙන්ට මේ වෙලාවේ ගොඩක් තරහ යනවා. මොකද බෙන්ට කතා කරන්නේ පොඩි බබෙක් වගේනේ. ඉතින් ආච්චි මෙන්න මෙහෙම කියනවා. හරි අපි දැන් හෙට බලමුකෝ ආච්චි මොකද්ද කියන්නේ කියලා. හරි අද මගේ කතාව ඉවරයි. Subscribe to my channel. ඉතුරු ටික